පින්වත් නුදු කාලේ පුරවරයට සඳමිනි පහන වගේ මිරිඳු පෙළක් ගලපන්නම් මත අපි දෙන්නාගේ අගේ උදාර පින්කමකට සිත නම්වා දෝනියේ පන්දිනේ උදාර ආශිර්වාද එකතු කරන්නට හදවත් යහන් කුණී හදවත් යහන් කුණී පයාගලේ සිරි මුනි මහවේ පුන් සඳ සියයක් පුතු පුතු සසුනට පුදනා පින් බලහිමිට කැපයි ආශිර්වාද එකතු කරන්නේ කවි කිවි දුන් දෙපළ තමයි කිවි දුන් දෙපළ තමයි रूपवाहिनी नालिकावत मुदुमन पद देसना बोधिहा मुदुरो देखन सतुतुई मुरुदल बन किए ना मुरुदल बन किए ना रत्नपुरे බුදු දනකාගෙති හිත නිවනවා අද බුදු හිමි බණ කියලා දෙසු බුදු බණ පොඩි හිමි අද දෙසලා දෙවියෙක් දුටු වෙන්නේ මම මහා පොළොවේ පින් ඇති වැඩ කරන moonlight bati mati beli tumat vedi sarana sarana diri ki turu vedi sarana sarana rod tunak besihinga godak ඇත ඒ අපි දන්න නිසා සුවපත් කරනවා කවි පද මතුලා මිතුරනි සතර දිසා
තොරණි සතර දිසා බස්නායක සහ සුනිල් සමග දිමුතුය වෙදට සරී බුබුදු සමග කෝලිත යන උදවිය අමතක කරනු බැරිවේ අජිත් මහත්තයා කටුලෙත් නැතුවලු කට රස උනති සරී මේ හැම කළ සහ යෝගෙට තව අය ලැබුණාය නැගෙනට පෙම් බැලලා අද දවසේ නැගෙනට පෙම් බැලලා
නොගොසින් ලොව බැබලෙන්නේ බෙම්බරගේ නිසයි හොඳ පිරිමින් බෙම්බරගේ නිසයි හතවත් පතුලින් ආදර අම්මේ නුඹට සිනහ මවා පාදවන් වේවා මේ කට ඇතුවට සතිතයි බුදුම තමා මම දැක්කේ මගේ අම්මා බුදුම තමා කවියා මම කිය ලොවටම බොරු කීවේ අම්මා පල් මල ඉපදුණු මගේ ගම මේකයි උඩුකාවේ මගේ ගම උඩුකාවේ මිනිඳු කිය ඉන්න ගොඩාක් වෙලා ඉතින් මේක එහෙම කරන්න පින්කම නෙමෙයි උදාර පින්කමකට අද දවසේ තුන් සහයෝගයේ මතක් වෙලා විරිඳු පෙලක් උඩු පුරම සරසා ඇතින් ඇතට ආදි කලා Noni me kat pavesan noni amma mata dunna dani amma mameluet tanlaet binalab ayus gan noni ඔබේ ගමේ ඔබ යන්නේනකොට නිතර දකින මේ බිම අද මහා පුද බිමක් වගේ මහා පින්කමකට හැම කෙනෙක්ම අප වෙලා කැප වෙලා මහා පින්කමක් වෙනුවෙන් සූදානම් වෙන මේ වෙලාව කොයිතරම් ලස්සනද කොයිතරම් පින්බරද ඒ දර්ශනීය පවා ශෝක දැහැමි වෙලා ධර්මාශෝක වෙලා අදත් අපි අහන මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ පවත් පූජා කරපු පෙහෙර විහාර 84000ක් ඉන්දියාවේ හදපු දැවැන්ත රජ කෙනෙක් වුණා. අපි හිතුවා ඒ කතාව බොරු කියලා. මේ පුංචි හාමුදුරුවෝ
ඒක බොරු නෙවෙයි ඇත්ත කියලා පෙන්වුවා. ලංකාවේ ලෝකෙ වැඩිම ප්‍රමාණයක් දැකපු බලපු ශ්‍රවණය කරපු පුංචි බණ කතා කීපකින් මිලියන් ගණන් මිනිස්සු බලපු අදටත් කතා කරලා දුක සැප අහන ගොඩක් පොඩි හාමුදුරන්ට පැවිදි වෙන්න මාර්ගය ඔබේ පැවිදීම ඒ නිසා මේ පැය හෝරා දෙක තුනක් හිටගෙන බොහෝ අමාරුකම් මැද ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබට අනේක වාරයක් ස්තුති